Today it's the turn of two franchises with contrasting IPL histories. What a good bouncer that is from Arshdeep Singh. And he's got this ability in his... They signal to the ground staff to bring the covers on as the rain gets a little bit heavier. Yeah, quite heavy at the moment with... විදේශ IPL තරගාවලියේ තවත් තරගයක් අද දිනේ පැවැත්වුණා. පංජාබ් කිංග්ස් කණ්ඩායම හා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය අද දිනේ පැවැත්වුණේ. මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දු වාර 20ක් අවසානයේදී කඩලු 5ක් දැවී ලකුණු 191ක් රැස් කර ගැනීමට සමත් වුණා. පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ශිඛර් ධවන් පන්දු 29කදී ලකුණු 40ක්, බානුක රාජපක්ෂ පන්දු 32කදී ලකුණු 50ක්, ජිතේෂ් ශර්මා පන්දු 11කදී ලකුණු 21ක්, සෑම් කරන්ට් නොදෙවී පන්දු 17කදී ලකුණු 26ක් රැස් කර ගැනීමට සමත් වුණා. කොල්කතා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී උමේෂ් යාදව් ලකුණු 27කට එක් කඩොල්ලක්, ටිම් සෞදි ලකුණු 54කට කඩොළු දෙකක්, සුනිල් නරීන් ලකුණු 40කට එක් කඩොල්ලක්, වරුණ් චක්‍රවර්ති ලකුණු 26කට එක් කඩොල්ලක් දවා ගැනීමට සමත් වුණා. පිරිතුරින්ම ක්‍රීඩා කළ කොල්කතා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය මදකට නතර කරන විට පන්දු වාර 18ක් අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 146ක් රැස් කරගෙන සිටියා. මෙහිදී කොල්කතා කණ්ඩායම වෙනුවෙන් රමිතුල්ලා ගුර්බාස් ලකුණු 22ක් රැස් කරගෙන සමත් වූ අතර වෙන්කටේෂ් අයියාර් පන්දු 28කදී ලකුණු 34ක් රැස් කර ගැනීමට සමත් වුණා. මීට අමතරව ඇන්ඩ්‍රු රසල් පන්දු 19කදී ලකුණු 35ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී සෑම් කරන් ලකුණු 38කට එක් කඩොල්ලක්, අර්ෂදීප් සිං ලකුණු 19කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා.